Hello friends, අද අපි බලමු කොහොමද apostrophe එක දාන්නේ කියලා. එකක් තමයි මේ බලන්න we use apostrophe to show the omission of a letter positive. ඒ කියන්නේ අපි letter එකක් මග අරිනවා. එහෙම නැත්නම් letter එකක් අඩු කරලා ලියද්දී අපි apostrophe දානවා. මේ බලන්න you are තව එකක් තමයි she is. We use apostrophe to show the omission of a letter. ඒ කියන්නේ positive යථාර්ථයේ අකුරක් අඩු කිරීමේදී නැත්නම් අකුරක් හකුලවා ලිවීමේදී අපි apostrophe එක භාවිතා කරනවා. මෙතන show මෙතන w ලියන්න පොඩ්ඩක් ඉඩමදි වුණා. ඒකයි මේ මැද්දෙන් දාලා තියෙන්නේ. මෙතන මේ වචන දෙක අතර ස්පේස් එකක් එන්න ඕනේ. ඊළඟට මේ බලන්න I am එතකොට ඒ අකුර අයින් වෙලා තියෙනවා. omission of a letter කියන්නේ එක අකුරක් අඩු කරන්න එක අකුරක් මග අරින්න. මේ it is its. ඊළඟ එක තමයි apostrophe එක භාවිතා කරන අවස්ථාවක් තියෙනවා. show the omission of a letter negative. ඉස්සෙල්ලා අපි positive යථාර්ථයේ අකුරක් මග අරින්න. දැන් negative කියන්නේ නැතාර්ථයේ හරි question අකුරක් මග හරින්න නැත්නම් අකුරක් හකුලවා ලියන්න අපි apostrophe භාවිතා negative or negative question මේ දෙකටම හකුලවා ලියන්න අපි apostrophe භාවිතා කරන අපි බලමු කොහොමද කියලා. aunt are not aunt මේ negative form එක. ඊළඟට isn't is not isn't එතකොට negative form එකේ. ඊළඟට shouldn't should not shouldn't don't do not don't එත අකුරක් අඩු කරලා ලියන්න positive කියන්නේ අර්ථය. ඒ වගේම to show the omission of a letter negative or question negative question අකුරක් මග හැරලා ලියන්න අපි apostrophe භාවිතා කරනවා. to show the omission of letters positive අකුරු මග අරින්න. අතන අකුරක් නෙමෙයි මෙතන අකුරු I have I will I would I'd ඒ වගේම එතන තියෙන්නේ අකුරු කිහිපයක් මග හැරලා තියෙනවානේ. එතකොට අකුරක් ඉස්සෙල්ලා අපි අකුරක් මග හරින්න ඉගෙන ගත්ත අකුරවල ලියන. දැන් අකුරු කිහිපයක් ඒත් positive යථාර්ථේ. to show the omission of letters negative question වල question වල අපි අකුරු හකුලවා ලියන්න භාවිතා කරනවා. will not want වෙනවා. cannot can't. ඊළඟ එක තමයි possession කිව්වේ අයිතියක් හංගවන්නේ. කෙනෙක්ගේ අයිතියක් හංගවද්දී අපි දානවා apostrophe එකක්. රණුකගේ බෝලය. කසුනිස් බෑග් කසුනිගේ බෑග් එක. ඉතින් අපි මේ possessive pronouns වලට අපි apostrophe දාන්නේ බලන්න yours, ours, his, hers, theirs, its. ඉතින් මේ වගේ අවස්ථාවලදී අපි apostrophe දාන්නේ නැහැ.